එයා ජානුගම බදුල්ල. විවාහ වෙලා ඉන්නේ කොළඹට. එයාගේ හස්බන්ඩ් පුද්ගලික ආයතනයක වැඩ කරන කෙනෙක්. එයා එයාගේ මහගෙදර තමා ඉන්නේ. අම්මා තාත්තා එක්ක. මැරි කරලා තාම අවුරුද්දයි. ඉතින් ජානු අක්කගේ හස්බන්ඩ් සති දෙකෙන් දෙකට තමා ගෙදර එන්නේ. එයා හරිම සුදුයි. ඇත්තම කිව්වොත් මම දැකලා තිබ්බ ලස්සනම ඇඟ තිබ්බේ එයාට. එයා නිකන් මොඩල් කෙනෙක් වගේ. ගවුමර තමා ලර්වර්ස් එකට එන්නේ. කොහොම හරි එයා මම එක සෙට් එකට තමා වැටුනේ. මටත් සතුටුයි මෙයා ළඟ ඉන්න පුරවන්නේ කියලා. ඒත් ඉතින් දෙයක් කියන්න ඕනේ. අක්කා ලස්සනුනාට උඩගුකමක් පඬිතකමක් නැහැ. හරිම දගකාර. ගති තිබ්බේ. අපි කෑම කනකොට එකපාරටම පෑනලා එයත් කනවා. අපි ෆෝන් එකක් උනත් බලනකොට ළඟට ඇවිල්ලා උදුරම් බලනවා. හැමෝ එක්කම හිනාවල කෙලින් කතා කරන කිල්ලෙක් ජානු අක්කි. ඉතින් ඔහොම සතියක් දෙකක් ගියා. ඇත්තටම කියනවා නම් මම හැමදාම රැට අක්කිව මතක් කරගෙන එහෙම තමයි නිදාගන්නේ. එයා ඊතරම් ලස්සනයි. හිතට වැදිලා හිටියේ. ඔහොම ඉන්නකොට තමා මට එයාගෙන් SMS එකක් ආවේ. මල්ලි මාර්ග නීති පොත මගෙන් නැති වෙලා. හෙට අහන්නේ වටික මට IMO කරන්න පුළුවන්ද? ඔන්න ඕක තමා මැසේජ් එක. ඉතින් ඉදාරේ අපි දෙන්නා SMS 100ක් විතර ෂෙයා කරගත්තා. මගේ විස්තර, අක්කිගේ විස්තර එහෙමෙත් කිසිම අනවශ්‍ය දෙයක් ෂෙයා වුණේ නැහැ. මම එයාට එහෙම දෙයක් කියන්න හිතුවත් එයා සෑර නිසා මම මොකුත් කිව්වේ නැහැ. පහුවදා එයා ඇවිත් හිටියා අම්මු එදා නම් ඉරිසියාවෙත් බෑ. එයා මට තැන්ක්ස් කළා මැසේජ් කළාට. එදා අක්කි මම අක්කිගේ යාළු නර්ස් අක්ක කෙනෙක් කලින්ම ප්‍රැක්ටිස් ඉවර කරලා ටවුන් එකට ආවේ මගේ කාර් එකකින්. මම මේ දෙන්නට යෝජනා කළා ලන්ච් එක ගමු කියලා. නර්ස් අක්ක මගේ එක සෑහෙන ෆිට්. එයාට තමයි මම කිව්වේ. අක්කි කැමති වුණා. අපි ලන්ච් එක ගන්න අතරේ කතා වුණේ සෙනසුලා දිරිදා ලර්නර්ස් නැති නිසා මොකෝ වෙන්නේ කියලා. ඉතින් අක්කි කිව්වා මල්ලිගේ කාර් එකකින් පුරුදු වෙමු කියලා. මාත් හා කිව්වා. නර්ස් අක්කිට කැමති වුණා. අක්කිට මන් හුගක් ආසයි ආදරෙයි කියනකොට එයාගේ තොල් දික වෙවුලන්න වගේ ගත්තා. එයා බිම බලගෙන හිටියේ මුකුත් කිව්වේ නැහැ. මං ඒ අවසරෙන් එයාගේ බෙල්ල කිස් කළා. මාරම සෝදක් මලක් වගේ. එයා මගේ වම් කකුලේ දැන හිසෙන් අල්ලගත්තා. එයාගේ ඇඟිලි වලින් මිරිකගෙන වගේ. මට බයයි. අක්කි කිව්වා. මං ඇහුවා. හෝටල් එකකට යමුද කියලා. අක්කි කිව්වා බෑ කියලා. මං එහෙම කියනකොටම එයාගේ ලිප්ස් දෙක කිස් කරන්න ගත්තා. එයා මගේ අතක් අල්ලගෙන ඉඩ දීගෙන හිටියා. මම එයාව කිස් කරන ගමන් එයාගේ ගවුම යටින් කකුල් දෙක අල්ලන්න ගත්තා.